සුබ දවසක් මගේ channel එක බලන ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මම කීව විදිහටම garden එක සුද්ධ කරලා clean කරන වීඩියෝ එකකුත් අරගෙනම මං ආවා ඔයගොල්ලෝ හම්බ වෙන්න. ගොඩාක් කාර්යබහුලත්වයෙන් හිටියේ මම. දැන් ඉතින් ඒකෙන් චුට්ටක් මිදලා ඔන්න හිතුණා garden එක ලස්සනට අස් කරන්න ඕනේ කියලා. මුලින්ම හිතුවේ තනකොළ ටික කපන්න. තනකොළ වැවිලා, ගස් වැවිලා, බෝගන් විලාවල නම් මල් හේදිලාම ගිහින්. ඔක්කොම ටික කප්පාදු කරලා පොහොර දාලා හදාගන්න ඕන. ඉතින් දැන් ඉඩෝර කාලෙට මල් ගන්න. ඒ වගේ තමයි මගේ විල්බැරෝ එකේ මල් ටිකත් දැන් හොඳටම පරණ වෙලා. ඒගොල්ලොත් ඉතින් අපි වගේ තමයි. වයසට යනවා. ඒ හින්දා මං හිතුවා ඒගොල්ලන්ව හොඳට ගලවලා අලුතෙන් පොහොර ටිකක් දාලා අලුතෙන් මොනවා හරි හදන්න ඕනේ කියලා. ඉතින් garden එකේ වැඩ පිරিলা. ඒ වගේ තමයි මගේ නයිකොච්චි වල මලුත් පිපිලා ගෙඩිත් හැදිලා. මම මේ වීඩියෝ එකත් අරගෙන එනවා පස්සේ ඔයාලට. පළවෙනි නයිකොච්චි ටික කඩන වීඩියෝ එක මම ගේනවා. මලුත් ඉතින් අපි වගේ තමයි. ඒගොල්ලා චූටි කාලේ හදපුවාම තරුණ වෙලා මහලු වෙලා වයසට ගිහින් ඒගොල්ලොත් ඉතින් අපි වගේම මැරිලා යනවා. මේ බලන්නකො මගේ දවල් කුමාරි ටික දැන් හොඳටම ලොකු වෙලා ටයර් ටික පේන්නෙම නැහැ. මං ඒ ටිකත් කප්පාදු කරා. මගේ පිටෝනියා ටික හොඳටම වයසට ගිහින් ගහක් දෙකක් නම් ගලවලා අයින් කරා. ඒත් තව ගස් අතු මං හදාගත්තු වගේම පැලවිච්ච ගහක් දෙකක් තියෙනවා. එහෙම තමයි ඉතින්. ඒවා කාලයයි රඳා පවතින්නේ. අපි ඒවා නැවත අලුත් වැඩියා කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි මාසෙකට සැරයක් සතියකට සැරයක් අපේ garden එක ගේ ඇතුළ වගේම ලස්සනට පිළිවෙලට හදා ගන්න ඕනේ. ඒක තමයි ඉතින් නඩත්තු කරනවා කියන්නේ. එහෙම නැති වුණොත් ඉතින් ඒගොල්ලන්ටත් අපිව එපා වෙනවා. එපා වෙලා ඔහේ ඉතින් මැරිලා යනවා. හැබැයි ඉතින් තනකොළ කපලා ගස් කප්පාදු කරලා පොහොර දැම්මේ නැති වුණාට වතුර ටික නම් ඩේලි දාන්න ඕනේ. නැත්තම් ඉතින් ඒගොල්ලන් ජීවත් වෙන්නෙම නැහැ. ඔන්න ඔහොම දරුවන්ට වගේ අපි ආදරය කරන්න ඕනේ අපේ මේ සෝබා දහමට. ඔන්න ඉතින් තනකොළ ටික කපලා අස්පස් කරගෙන ඉවරයි. මේ බලන්නකො මගේ පුංචි මිදුල. හරිම ලස්සනයි. තනකොළ තියෙනකොට හරිම සිසිලසයි. ඔන්න ඉතින් මගේ පුංචි garden එකේ වීඩියෝ එකකින් මං අදට සමු ගන්නවා. ගිහින් එන්නම් නැවතත් ලස්සන නයිකොච්චි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.